හරි දරුවනේ අපි අන්තිම දවසේ අවසානයේ කතා කරා නිෂ්පාදිත මිශ්‍රයක් product mixයක් ගැන. නිෂ්පාදිත මිශ්‍රයක් කිව්වේ කිසියම් විකුණුම් කරුවෙක් එහෙම නැත්නම් අලෙවි කරුවෙක් වෙළඳපොළට ඉදිරිපත් කරන සමස්ත නිෂ්පාදිත පෙළ අපි නිෂ්පාදිත මිශ්‍රයක් කියලා හඳුන්වනවා. අපි කිව්වා නිෂ්පාදිත මිශ්‍රයකට දිගක් තියෙනවා කිව්වා, පළලක් තියෙනවා කිව්වා, ගැඹුරක් තියෙනවා කිව්වා, සංගත භාවයක් තියෙනවා කියලා කිව්වා. මේ නිෂ්පාදිත මිශ්‍රයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කතා කරලා අද අපිට කතා කරන්න තියෙන්නේ නිෂ්පාදිතයක මට්ටම්. නිෂ්පාදිතයක මට්ටම් මේකට සමහරු කියනවා පුතේ පාරිභෝගික වටිනාකම් ධූරාවලිය කියලා. පාරිභෝගික වටිනාකම් ධූරාවලිය කියලා. මේකේ ඇත්තටම පාරිභෝගික වටිනාකම් ධූරාවලියේ පියවර පහක් ඔයා ඉගෙන ගන්නවා. ඒ පියවර පහෙන් පළවෙනි එක තමයි හර ප්‍රතිලාභය. හර ප්‍රතිලාභය මේකට සමහරු ප්‍රයෝජ්‍යතාවය කියලා කියනවා. හර ප්‍රතිලාභය එහෙම නැත්නම් ප්‍රයෝජ්‍යතාවය. ප්‍රයෝජ්‍යතාවය. ඊට පස්සේ පුතේ මූලික නිෂ්පාදිතය. මූලික නිෂ්පාදිතය. මූලික නිෂ්පාදිතය. හර ප්‍රතිලාභය තියෙනවා. මූලික නිෂ්පාදිතය තියෙනවා. තුන අපේක්ෂිත නිෂ්පාදිතය. අපේක්ෂිත නිෂ්පාදිතය. හතර වැඩි දියුණු කළ නිෂ්පාදිතය. වැඩි දියුණු කළ නිෂ්පාදිතය. පහ අවසාන එක විභව නිෂ්පාදිතය. විභව නිෂ්පාදිතය. නිෂ්පාදිතයක ජීවන මට්ටම් නැත්නම් නිෂ්පාදිතයක මට්ටම් නැත්නම් පාරිභෝගික වටිනාකම් ධූරාවලිය. පාරිභෝගික වටිනාකම් ධූරාවලියේ පියවර 5යි හර ප්‍රතිලාභය, මූලික නිෂ්පාදිතය, අපේක්ෂිත නිෂ්පාදිතය, වැඩි දියුණු කළ නිෂ්පාදිතය, විභව නිෂ්පාදිතය. මේවයි පුතා වැඩි. හරි සරලයි. ඔයා පෑනක් ගන්න ඇයි? පෑනක් ගන්න ඇයි? ලියන්න. ඔයා වාහනයක් ගන්න ඇයි? ප්‍රවාහනය කරන්න. නැත්නම් සංචාරය කරන්න. ඔයා ජංගම දුරකථනයක් ගන්න ඇයි? sannivedanaya කරන්න. හර ප්‍රතිලාභය කියන්නේ පුතේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයන් මිලදී ගන්න හේතුව. හරියට පෑනක් ගන්නේ ලියන්න වගේ. ජංගම දුරකථනයක් ගන්න sannivedanaya කරන්න වගේ. පැහැදිලිද? ඒක තමයි හර ප්‍රතිලාභය. ඊටු ටිකක් කියනකොට ඔයාලට තේරෙනවා හර ප්‍රතිලාභය කියන්නේ කිසියම් නිෂ්පාදනයක්, ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න හේතුව තමයි හර ප්‍රතිලාභය. දෙවැනි එක පුතේ මූලික නිෂ්පාදිතය. දැන් ඔයා පෑනක් ගන්න ලියන්නනේ. මූලික නිෂ්පාදිතය කියන්නේ ඔයා පෑනක් අඳුරගන්නේ කොහොමද? ක්ලිප් එකක් තියෙනවා, තුඩක් තියෙනවා, කාබන් කුර සහිත බටයක් තියෙනවා, කොපුවක් තියෙනවා. ඔය හැම දෙයකින්ම ඔයා අඳුර ගන්නවා මූලික නිෂ්පාදිතය. ඔයා ජංගම දුරකථනයක් කියලා අඳුරගන්නේ කොහොමද? ඩිස්ප්ලේ එකක් තියෙනවා, කීපෑඩ් එකක් තියෙනවා, බැටරියක් තියෙනවා. අන්න ඒක තමයි මූලික නිෂ්පාදිතය. හරි? වාහනයක් අඳුරගන්නේ රෝද 4ක් තියෙනවා, දොරවල් 4ක් තියෙනවා. වාහනයක් කියලා අපිට දැක්කහම පේනවා. ඔන්න දැන් ඔයා පියවර දෙකක් ගන්නවා. පළවෙනි එක මොකද්ද? හර ප්‍රතිලාභය. හර ප්‍රතිලාභය කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න හේතුව. මූලික නිෂ්පාදිතය කියන්නේ පුතේ ඒ නිෂ්පාදිතය පාරිභෝගිකයා හඳුනා ගන්න, පාරිභෝගිකයට තියෙන්න ඕන මූලික ලක්ෂණත් එක්ක ඒ නිෂ්පාදිතය තියෙන එක. ඒ කියන්නේ ඔයා පෑනක් අඳුරගන්නේ කොහොමද? දුරකථනයක් අඳුරගන්නේ කොහොමද? වාහනයක් අඳුරගන්නේ කොහොමද? ඒක තමයි මූලික නිෂ්පාදිතය. දැන් හර ප්‍රතිලාභය හරි, මිලදී ගන්න හේතුව. මූලික නිෂ්පාදිතය කියන්නේ අංග ලක්ෂණ හරි. දැන් තියෙන්නේ අපිට අපේක්ෂිත නිෂ්පාදිතය. අපේක්ෂිත නිෂ්පාදිතය කියන්නේ පුතේ ඔයා පෑනක් ගත්තාම බලාපොරොත්තු වෙන්නේ මොකද? ජීවිත කාලෙම ලියන්න බෑ කොහොමවත්. හැබැයි ලියනකොටම තින්ත ඉවර වෙන එකක් නෑ. දිගු කාලයක් ලියන්න පුළුවන්. මේ ප්‍රධාන වන්දේසිය තමයි පෑන බොඳ වෙන්නේ නැතුව ලියවෙයි. සාක්කුවේ දාන් ගියාට තින්ත උතුරන එකක් නෑ. එහෙනම් පුතේ මේ තමයි ඔයා පෑනෙන් අපේක්ෂා කරන මට්ටම. ෆෝන් එකක් ගන්නකොට ඔයාගේ මොකක්ද අපේක්ෂිත නිෂ්පාදිතය? ඉක්මනට බැටරි බහින එකක් නෑ. සිග්නල් හොඳට අදීවි. කොහේ හිටියත් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න පුළුවන් වෙයි. ඒ මොනවද? අපේක්ෂිත නිෂ්පාදිතය. වාහනයක් ගන්නකොට ඔයාගේ අපේක්ෂිත නිෂ්පාදිතය මොකද්ද? අවුවට වේල්න එකක් නෑ. වැස්සට තෙමෙන එකක් නෑ. බය නැතුව ඕන ගමනක් ගිහිල්ලා එන්න පුළුවන් වෙයි. ඒ මොකද්ද ඔයාගේ
අපේක්ෂිත නිෂ්පාදිතය. වැදගත්ද? එහෙනම් අපේක්ෂිත නිෂ්පාදිතය කියන්නේ පුතේ පාරිභෝගික අපේක්ෂා කරන ලක්ෂණත් එක්ක නිෂ්පාදිතය තියෙන එක. හරපත්ලාභය හරි මූලික නිෂ්පාදිතය හරි අපේක්ෂිත නිෂ්පාදිතය හරි. ඊට පස්සේ තියෙන්නේ අපිට වැඩි දියුණු කළ නිෂ්පාදිතය. වැඩි දියුණු කළ නිෂ්පාදිතය කියන්නේ පුතේ පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන අංග ලක්ෂණ වලටත් එහා ගිහිල්ලා මේ නිෂ්පාදිතය ඉදිරිපත් කරන එක. උදාහරණයක් විදිහට පෑනක් නිකුත් කරනකොට සුවඳක් වහනය වෙන පෑනක්. සුවඳ ගහන පෑන් ඔයා දැකලා තියෙනවනේ. වැඩි දියුණු කරපු නිෂ්පාදිතය. ඒත් එක්කම පෑනත් එක්ක කැමරාවක් තියෙනවා. වැඩි දියුණු කරපු නිෂ්පාදිතය. තමාර පෑන් තියෙනවා මම දැකලා තියෙනවා. ලිව්වට පේන්නේ නැහැ. පෑනත් එක්ක ටෝච් එකක් එනවා. ටෝච් එක ඇල්ලුවාම ලියපු අකුරු පේනවා. වැඩි දියුණු කළ නිෂ්පාදිතය. වාහන ආවා. ඕන දුරක් යන්න පුළුවන්. ඒවා දැන් ඔටෝ ඩ්‍රයිව් කරනවා වාහනේ. වාහනේ අපි කියන කමාන්ඩ් එකට වැඩ කරනවා. වීදුරු පහත් කරනවා. හරි? ඔටෝ ඩ්‍රයිව් කරනවා. මේ මොනවද? වැඩි දියුණු කරපු නිෂ්පාදිතය. ජංගම දුරකථනයේ කෝල් ගන්න බලාපොරොත්තු වුණා. සිනමැටික් වීඩියෝ ගන්න පුළුවන්. ෆිල්ම් හදන්න පුළුවන්. වීඩියෝ එඩිට් කරන්න පුළුවන්. වැඩි දියුණු කළ නිෂ්පාදිතය. පැහැදිලිද? ඊට පස්සේ පුතේ අවසාන එක විභව නිෂ්පාදිතය. විභව කියන්නේ පුතේ අනාගතය ගැන අනාගතේ එන්න තියෙන නිෂ්පාදිතයට අපි කියනවා විභව නිෂ්පාදිතය කියලා. අනාගතයේ වෙළඳපොළට එන්න තියෙන නිෂ්පාදිතයට කියනවා විභව නිෂ්පාදිතය කියලා. ඔන්න නිෂ්පාදිතයක ජීවන මට්ටම් නැත්නම් නිෂ්පාදිතයක මට්ටම් මේවත් විස්තර නැත්නම් පාරිභෝගික වටිනාකම් දූරාවලියේ පියවර 5යි හරපතිලාභය මූලික නිෂ්පාදිතය අපේක්ෂිත නිෂ්පාදිතය වැඩි දියුණු කළ නිෂ්පාදිතය විභව නිෂ්පාදිතය. හරි? ඔයාලට නෝට් එකත් එක්ක බලා ගන්න පුළුවන්. මේ නෝට් එක බලනකොට ඔයාලට තේරෙනවා මේ දැන වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ජීවන මට්ටම් ගැන නැත්නම් නිෂ්පාදන මට්ටම් ගැන පාරිභෝගික වටිනාකම් දූරාවලිය ගැන ඔයා මේ ටික තමයි දැනගන්න ඕන. පාරිභෝගික වටිනාකම් දූරාවලිය සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඔයා ගෲප් එකට දාන්න. එතකොට මේ පාරිභෝගික වටිනාකම් දූරාවලිය හදනකොට මේ ඔයාලට විභාගයට සමහර වෙලාවට මේ දූරාවලිය මෙහෙම එන්න පුළුවන්. ඔයා දන්නවනේ නම් මේ තියෙන රවුම් වලට අංක දැම්මොත් පොඩිම රවුම මොකද්ද? හරපතිලාභය. මිලදී ගන්න හේතුව. දෙවෙනි තරවම මූලික නිෂ්පාදිතය. ඔයා පෑනක් අඳුරගන්නේ කොහොමද? 3 අපේක්ෂිත නිෂ්පාදිතය. පෑනින් ඔයා බලාපොරොත්තු වෙන්නේ. 4 වැඩි දියුණු කරන නිෂ්පාදිතය. 5 එන්න තියෙන එක විභව නිෂ්පාදිතය. පැහැදිලිනේ කතන්දරේ. ඒක තමයි ඔයා ටියුට් එකේ එහා පැත්තෙන් දීලා තියෙන්නේ මම. හරි.